දන්නවා ඇති නොදන්නවත් ඇති. මම අවුරුදු 6ක් සර්විස් එක උතුරේ. ඔව් සර්. අපි දන්නවා. තව අවුරුදු 2ක් කරන්න තිබ්බේ. නමුත් මගේ පොඩි භාෂා ප්‍රශ්නයක් තිබ්බා. ඒ හින්දා යාවේ. මේක සාමාන්‍යයෙන් දැන් අපි ඩියුටි එකක් කරනකොට ලොකු පොඩි කියන තුප්පත් පොසත් ભેදේ නොබලා සේවය කරන්න ඕනේ. ඔව් සර්. සාජන් ටයිටස් කල්පනා කරනවා ඇති මට මේවා හම්බුනේ කොහොමද කියලා. මම වෝටර් කලර්ස් පෙට්ටියක් කරන් පාට කරලවත් එක ඇමතිතුමාලට හිස නමලවත් කඩේ ගිහිල්ලවත් නැතුව දාඩිය මහන්සිය තිත්තට ඩියුටි එක කරලා හම්බ කරපුවා. yes sir. අන්න ඒක දන්නවා සර්. ඇත්තටම මාව ගන්නවා ආදර්ශයට. දැන් මම මේ යුනිෆෝම් එක ඇඳන් පස්සේ සාජන් ටයිටස් Hello. Sir. Oh sir. hari මම විමර්ශනය කරනවා සර් මේ දවස්වල. අපෝ අනිවාර්යයෙන්ම හොරු ටික අල්ලනවා සර්. දන්නවනේ සර් මං කිව්වයි කියලා. හරි සර් හරි සර් කියන්නම්. සර් අම්තුමානේ ඇමතිතුමා තමයි. අර සුද්දාගේ කේස් එක. ඔව් සර්. මේක ඉන්ටර්පෝල් එකට යවන්න ඕනේ කේස් එකක්. ඇත්තටම සාජන් කවුද මේක කරලා තියෙන්නේ? සර් මම දන්නවනම් සර්. ඔව් කාම මෙහාට දෙගෙන ඇවිල්ලා පට ගහන්නේ සර්. පට ගහන්නේ? පට ගැහුවොත් මේ මානව හිමිකම් උල්ලංඝනය කරන කිරීමක්.